Hi everyone, welcome to Life with Tushi YouTube channel. අද මට ගොඩාක් ස්පෙෂල් ඩේ එකක්. දන්නවද ඇයි කියලා? අද මගේ බර්ත්ඩේ එක. Today is my birthday. මම ඇත්තටම ගොඩාක් එක්සයිටඩ් වෙලා ඉන්නේ. මොකද මට ඇත්තටම දැනගන්න ඕන වෙලා තිබුණා. අද උදේ ඉඳන් මම අභියගෙන් අහනවා. එයා මට මොකද්ද දෙන්න යන සර්ප්‍රයිස් එක කියලා. හැබැයි එයා මට මොනවත්ම කිව්වේ නැහැ. ඉතින් මම හිතුවා අද එහෙනම් no surprises, no special day. එහෙම කියලා ඉතින් මම හිත හදාගත්තා. කවදාවත් එහෙම වෙන්නේ නැති දෙයක්. සාමාන්‍යයෙන් එයා මාව හැම ස්පෙෂල් ඩේ එකකට මෙලියට ඉතරගෙන යන කෙනෙක්. So I waiting until the evening. On finally තමයි දැනගත්තේ මම යාගේ සර්ප්‍රයිස් පාර්ටි එක මට දෙන්න යන්නේ. කියන්නේ ඩිනර් එක දෙන්න යන්නේ ශාංගිලාගේ කියලා. So I'm so happy actually මට හරිම සතුටුයි තුනා ඉතින් මම පොඩි දවසක් ඉඳන් කිය අපි ඩිනර් එකට ශාංගිලා යමුද වගේ කියලා. ඇත්තටම මම හිතුවේවත් නැහැ මේ මාව ඇත්තටම එතනට ගිහිල්ලා කාගේ බහිනකම් මම දැනගෙන හිටියේ නැහැ. මම යන්නේ ශාංගිලාකට කියලා. So first of all thank you baby. I'm so happy about it. අපි ලොබි ඒරියා එකෙන් ඇවිල්ලා පොඩි ෂූටින් පාරකුත් ඉතින් මම දාලා ඩිනර් එක ගන්න තමයි යන්න අපි ලෑස්ති වෙන්නේ. TikTok එකකුත් අපි දෙන්න යන්සේ කරා. ලස්සනයිද බලන්නකෝ ඉතින් කපල් එක මගේ බර්ත්ඩේ තිබ්බේ නොවැම්බර් 5th. ඉතින් එදාට තිබුණේ ටර්කිෂ් ඩිනර් එකක්. කියන්නේ අරේන්ජ් කරලා තිබුණේ ශාංගිලාගේ ටර්කිෂ් ඩිනර් එකක්. ඔයාලට දැන් දකින්න පුළුවන් යාලගේ ලස්සනට යාලගේ ෆ්ලෑග් දාලා ලස්සනට එතනින් අපි එන්ට්‍රන්ස් එක ලස්සනට හද කරලා තිබුණා. ඉතින් ඔහොම තමයි ඉස්සලාම අපි ප්‍රධානම ඩිනර් එක තියෙන ලෙවල් 3 රෙස්ටෝරන්ට් එකට ගියේ. ඒත් එකම ගෲප් එකකුත් තිබුණා එතන ප්ලේ කරන. එන්ට්‍රන්ස් එක ළඟ තියෙන ටේබල් එකක් ගාව තමයි මේ ටච් බෑන්ඩ් එක කියන්නේ ට්‍රිපිස් බෑන්ඩ් එකක් කියලා ඉතින් තමයි සික් කරේ අනිත් දෙනා ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරා. ඇත්තටම අපි අත්ති වගේම තමයි යාලත් ඇවිල්ලා එතන ඉඳගෙන හිටියේ. මේක බලාගෙන අපි දෙන්නගේ රිසර්ව් කරපු ටේබල් එකට ගිහිල්ලා ඉස්සලාම අපි කරේ මේ මොකද දින බුෆෙට් එක වටේම ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා ඉස්සලාම බැලුවා. නෝලි අපි දෙන්න හැමදාම කරන දේ තමයි ඒක. මොකද ඉස්සලාම බලන්න බෑ මොනවද ඇස් දෙකෙන් මොනවද කන්න තියෙන්නේ කියලා. ඉතින් ඉස්සලාම ගිහිල්ලා හොඳට වටයක් ගිහිල්ලා බලලා හොඳට ඩිසයිඩ් කරා මොකද මොනවද ඉස්සලාම කන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි ඉස්සලාම අපි වටේ කරේ. ගන්න පුළුවන් වීඩියෝස් අපි ගත්තා. ඒතර ගොඩක් වටේ ගිහිල්ලා හිටියේ සහ යන්තිත් ගොඩක් ලේට් වුණා. තිබුණා අපිට ග්‍රෑබ්ස් එහෙම තිබ්බා මීට් වර්ග එතකොට ඒක කරලා තිබුණේ නැහැ. මම හිතන්නේ අහම ෆ්‍රෙෂ් විදියට තමයි තිබ්බේ. මම ඔය මතක විදියට මම කලින් ඔක ටෙස්ට් කරලා බලලා නම් මම මේ බලන්න එක ගත්තේ නැහැ. සෝස් වර්ග වල ටික ටික කරලා තමයි ඒක කන්න ඕනේ. ඊට පස්සේ තිබ්බා විවිධ විදියට තිබ්බ සුෂි වර්ග. මකි ඒ වගේ ජපනීස් වර්ග තිබුණා කෑම වර්ග. මම ඒක හරිම ආසයි සුෂි මකි වර්ග කන්න. ඉතින් මම නම් සීෆුඩ් සේවා වෙජිටබල් වලින් දාපු සුෂි මකි ඒව දාලා ඉතින් මම නම් ඒවා ටික වර්ගයක් මාර්ගෙට රස දැරුවා. නමුත් ඉතින් මගේ හරි වුණා ඒවා කන්න කිසි කැමැත්තක් නැහැ. පස්සේ මේ හරිය තිබුණේ ග්‍රිල් අයිටම්ස් වර්ග ඊට පස්සේ බීටා මිසවද තිබ්බා චීස් පැස්ටා මෙකරෝනි වගේ සුපර් තිබ්බා සුපර් කිව්වා මේක නම් අපිට ඒක දැන් අපි හදාගෙන අපිට මොනවද ඉස්පෙක් එකක් කියවොත් තමයි හිතන්න පොදේ රාමෙන් සුප් එකක් වගේ එකක් කරලා මොනවද සීෆුඩ් සුප් එකක් කරලා මගේ විදිහට යාලේ වෙලාවෙ මේක හදලා දුන්නා ඊට එතන මේක වටිනා නැත්නම් හරි රසයි සුප් එක ඊට පස්සේ තිබුණා ලැබුණේ මට මතක විදිහට කෙබාබ් වර්ග තිබුණා චිකන් ග්‍රිල් කරලා තිබුණා ඊට පස්සේ ලෑම් තිබුණා ඒ වගේ අයිටම්ස් එක ග්‍රිල් කරපු ඒවා තමයි ඊට පස්සේ දක්වන්න ලැබුණේ ඊට පස්සේ තිබුණේ සලාඩ් වර්ග එක විදිහට හදලා තිබ්බ සලාඩ් වර්ග තිබුණා. ඔය පොඩි කප්ස් වගේ දාලා තියෙන ඒවට ඒක ලස්සනට ඇත්තටම මේ අරේන්ජ් කරලා තිබුණා. මේ තව කලිස් වගේ මේ වගේ ඩිස්කස් කරලා තිබුණා. සෝස් වර්ග දාලා තිබ්බා. අතන චීස් වර්ග තිබුණා. ඒක කලිස් වගේ මම දැන් ෂර් කරන චීස් වර්ග වෙන තේ ඒවා තිබුණා. හරි වෙනස් වර්ග සලාඩ් මම දැක්කා. ඒක වගේ තිබුණා. ඉතින් තමයි මේ ස්වීට් කෝන් එක පටන් ගන්න. තමයි මේ ස්වීට් කෝන් එක පටන් ගන්න. එතකොට ලස්සනට මේ කට් කරලා තිබුණ ලස්සන මේ ෆෘට්ස් තිබුණා. ඊට පස්සේ විවිධ වර්ගයේ චොක්ලට්ස් වර්ග, පුඩින් වර්ග, ඒවත් ලස්සනට අර පොඩි පොඩි කප්ස් වල දාලා අරේන්ජ් කරලා තිබුණා. ඔය තියෙන්නේ වට්ලප් වර්ග එකක්. ඒක හරිම රසයි. මේ ඊට පස්සේ තිබුණා ස්වීට් කෝන් එකේ තව කෑව් කොක්කීස් එක ශ්‍රී ලංකන් අයිටම් උත් තිබුණා. අර අතන තියෙන්නේ ගුලාබ් ජාමුන් ආසම ඩිෂ් එකක්. ඒක ඉන්දියන් ඩිෂ් එකක්. හරිම රහයි. ඒක කිරිපිටි වලින් හදලා ඒක ඉක්කලා තියෙන පැණි වලින් ඔය තියෙන ඔතන ෆෘට්ස් වර්ග කපලා තිබුණා. එතකොට මේ තියෙන කුකීස් වර්ග. මේක මෙයාලගේ ඩම්මීස් වගේ තමයි තියෙන්නේ. මම දැක්ක පොඩි අය ඉල්ලුවා මේ කුකීස්. හැබැයි එතනින් ඇවිල්ලා චෙෆ්ලා දුන්නේ නැහැ. ඒක කුකීස් කන්න. ඊට පස්සේ අර යටි තියෙන එක තමයි තුනයි තියෙන අපි ගත්ත ඩිෂස් ටික අපි කන්න. හොම්වර්ක් වර්ග මම කිව්වේ අපිට ඒක ලයිව් අපිට මේ හොම්වර්ක් හදලා කන්න පුළුවන්. ඒකට සීනි සම්බල් ඒ වගේ අපි ගත්තේ පත්ත සම්බල්. ඔය බීට් අයිටම්ස් ටික. එතකොට තව ප්‍රෝන්ස් ඒ වගේ දේවල් වලින් අපි අරගත්ත ඇත්තටම මේ හරිම රසයි. ඉතින් අපි ස්වීට්ස් ටික අපි ගත්ත පුඩින් ටික ෆෘට්ස් ටික වට්ලප් පාන් අර පොඩි කප්සල තියෙනවා. ඇත්තටම හරිම රහයි. Thank you. Surprise වුණා ඇත්තටම මට ඒ කියන්නේ මට හිතා ගන්න බැහැ ඇත්තටම මට ඒ වෙලාවේ ඇඬුණා. සමහරවිට මේ මම ඇත්තටම ඒ තරම් එක්සයිටඩ් වුණා. ඉතින් ඇත්තටම මට හිතා ගන්නවත් බැරි වුණා. ඉතින් මේ විදියට එයා සර්ප්‍රයිස් එකක් කරයි කියලා. ඇත්තටම හරිම සතුටුයි මට.
much fine. Love you. Asal name ada kian children kian අතට පොඩ්ඩක් පස්සේ ඉතින් අපි අපිට පොඩ්ඩක් සිරිනර බන්න ගියා. ඉතින් පොඩ්ඩක් ඇවිදලා එහෙම ආවා. ඔය පල්ලෙහාට එන කෙනා තියෙනවා ටිකේට ගන්න. තියෙනවා අපිට අපිට ආසනයි ඉතින් ගන්න. ෆොටෝස් එක ගන්න මගේ මේ කියා. ඇත්තටම මේ කවුන්ට් එක